මල්ෂා ඔයාගේ මේ ඇඟ අල්ලද්දි මට ඉවසන්න බැහැ රත්තරන්. ඔයාගේ මේ පස්ස පිරිමදිද්දි මට දැනෙන්නේ මුළු ලෝකෙම මගේ අතේ කියලා. කොහොමද මැනික? මම දෙන පාරවල් සැර වැඩිද? දනුක තව හයියෙන් කරන්න. ඔයාගේ ඔය වල් කතාවලට මට පිස්සු හැදෙනවා. මාව ඉවර කරන්න දනුක. ඔයාගේ ඔය ලොකු මල්ලි මගේ ඇතුලේ යද්දි මට දැනෙන්නේ මම දිව්‍ය ලෝකේ ඉන්නවා වගේ. මටත් එහෙමයි මල්ෂා. ඔයා දැඳගෙන හිටපු ඒ රතු පාට පෑන්ටිය දැක්කම මට හිතුණා ඔයාව මෙහෙම ඇඳට දාලා කන්නමයි. ඔයාගේ මේ බෝල දෙක මිරිකද්දි දැනෙන සැපට මට දැන්ම යන්න වගේ එනවා මල්ෂා. එපා. දැන් මෙහෙවන්න එපා දනුක. මාව තව ටිකක් පිස්සු වට්ටන්න. ඔයාගේ ඔය දිවෙන් මගේ බෙල්ලයි කනයි සෙල්ලම් කරද්දි මට සූරතාන්තේ ළඟයි වගේ දැනෙන්නේ. ඔහොමම කරන්න. තව හයියෙන්. ඔයාගේ මේ වල් කටට මම ආදරෙයි මල්ෂා. මම අද ඔයාව නහවන්නම් මගේ ආදරෙන්. ඔයාට හෙට ඇවිද ගන්න බැරි වෙන්නම මම අද ඔයාව සතුටු කරනවා. මගේ මේ වේගයට ඔයාට ඔරොත්තු දෙන්න පුරුලන්ද මල්ෂා? ඔව් දනුක. මම ඒකටම යාස. මගේ කොණ්ඩෙන් පොඩ්ඩක් ඇදලා මාව හපා කන්න. ඔයාගේ ඔය පිරිමි හයියට මම වහ වැටිලා ඉන්නේ. දනුක මට දැන් යන්න වගේ. මාව තදින් අල්ල ගන්න. මටත් එනවා මල්ෂා. අපි දෙන්නම එකට යමු. ඔන්න ගන්න මල්ෂා මේ ඔක්කොම ඔයාටමයි. අද අපි දෙන්න වෙනසකටත් එක්කම මෙම පොඩ්කාස්ට් එක පටන් ගන්න කලින්ම රති කෙලියේ යෙදුණා ඔන්න. අද අපි පොඩ්කාස්ට් එක කරන්නේ ඇද උඩේ ඉදම්මයි. එහෙනම් අපි පටන් ගමු. ආයිබෝන් හැමෝටම. අද ජීවිතය පොඩ්කාස්ට් එකෙන් අපි කතා කරන්නේ ගොඩක් අය හිතාගෙන ඉන්න ඒත් හරියට දන්නේ නැති රහසක් ගැන. මම ඔබේ නිවේදක දනුක. ඔව් දනුක. ඔයා නම් හැබැයි මාව අද පිස්සු වැට්ටුවා හැබැයි. තවමත් මට තෙත් වෙලා තියෙන්නේ. මතක් වෙද්දි තව යන්න වගේ. අම්මෝ. ඇති. කතාවෙන් කතාව මට පොඩ්කාස්ට් එක තමතකුණා. එහෙනම් අපි ඒක පටන් ගනිමු දනුක. මම මල්ෂා. අද මාතෘකාව ඇහුවම මටත් පොඩ්ඩක් අමුතු වුණා දනුක. ගැහණුන්ට කෑදර සූරතාන්තය ගැන කතා කරන්න අද කොල්ලෝ ටික නම් ලෑස්ති වෙලා ඉති නේද? චිලි. අනිවාර්යෙන්ම මල්ෂා. ගොඩක් කොල්ලෝ හිතන්නේ ඒක නිකන් බඩු යනවා වගේ දෙයක් විතරයි කියලා. හැබැයි ඒක ඊට වඩා ලොකු දෙයක් කියලා අද අපි කියලා දෙමු. මල්ෂා, ඇත්තටම කියන්නකෝ ගැහණු ළමියෙකුට සූරතාන්තයක් ලැබුණම ඒක කොහොමද දැනෙන්නේ? එතකොට නිකම් ඔළුව විකාර වෙලා යනවා වගේද? ඒක නිකම් ඇඟ ඇතුලේ විනාකිරි බෝතලයකට බේකින් සෝඩා දැම්මා වගේ එක පාරටම පිපිරිලා යනවා වගේ හැඟීමක්. ඇඟේ හැම හුස්මක්ම නතර වෙනවා වගේ දැනෙන්නේ. අම්මෝ, එහෙනම් ඉතින් කොල්ලෝ වැඩේ කරද්දි හති දානක අහන්න දෙයක් නැහැ. මට මගේ යාළුවෙක් කිව්වා ඌ වැඩේ කරද්දි කෙල්ල එක පාරටම ඌව හපා කෑවා කියලා සූරතාන්තේ ලැබෙන වෙලාවට. දත් වලින්. ඒක ඉතින් වෙන්න පුළුවන් දෙයක් දනුක. ඒ වෙලාවට අපිට පලනයක් නැහැ. පිරිමි හිතන්නේ එක දිගට කොටන එකෙන් විතරක් ඕක ලැබෙනවා කියලා. ඒත් ඒකට වැඩියෙන් ඕන අර චූටි මල්ලි එක්ක කරන සෙල්ලමයි. ඒ කියන්නේ අර රතු බල්බෙක ඔබන්න ඕනේ කියන එක නේද? දනුකත් ඕවා දන්නෝ මල්ෂා. කොල්ලෝ ඉතින් ඒක හොයාගන්න බැරුව අඳුරේ අතපත ගහන වෙලාවට කෙල්ලන්ට ඉතින් සූරතාන්තේ නෙවෙයි නිදිමත තමයි එන්නේ. නින්ද. හරියටම හරි. සමහර කොල්ලෝ හරියට අර පොළව හාරන මැෂින් වගේ වැඩ කරන්නේ. ඒත් කෙල්ලෙක්ට ඕන මෘදු ස්පර්ශය සහ දිවෙන් කරන සෙල්ලම තමයි වැඩියෙන්ම ඕන. එතකොට තමයි අර කෑදරකම එළියට එන්නේ. වැම්පයර් වගේ. මල්ෂා, මට එකෙක් කිව්වා ඌ වැඩේ කරලා ඉවර වෙලා කෙල්ලගෙන් ඇහුවලු ඔයාට ගියාද කියලා. කෙල්ලෝ කිව්වලු නෑ මම මේ ගණන් කළා උඩ තියෙන ටයිල් කීයද කියලා. ඒකනම් පට්ටම අසාධාරණයක් නේද මල්ෂා? හප්පොයි දනුක. ඒ කොල්ල ඉතින් මැච් එකක් ගැහුවට ස්කෝර් එක 0යි කියන එකනේ එකෙන් කියවෙන්නේ. ඇත්තටම ගැහණුන්ට සූරතාන්තේ ලැබෙන්න පිරිමියාගේ ආදරේ සහ ඒ කරන වල් කතා ගොඩාක් බලපානවා. ඒ කියන්නේ මම කන කරලා මම අද ඔයාව ඉවර කරනවා කියලා කිව්වොත් මල්ෂාටත් සූරතාන්තේ ඉක්මනට එයිද මල්ෂා? දනුක ඔයාගේ ඔය කටට නම් ඕනම කෙල්ලෙක් සූරතාන්තය විතරක් නෙවෙයි මුළු ඇඟම පූජ කරයි. හැබැයි ඉතින් වැඩේ පටන් ගත්තම විනාඩියෙන් දී එන්ඩුනොත් මම දනුකව කාමරෙන් එළියට දානවා. අම්මෝ, මම නම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ. මම අර කලින් පොඩ්කාස්ට් එකේ කිව්ව වඩේ ස්ටොප් ස්ටාර්ට් ක්‍රමේ පාවිච්චි කරලා පැය ගාණක් මල්ෂාව සතුටු කරනවා. ෂා, එහෙනම් ඉතින් අද රැට හද ගැස්ම වැඩි වෙයි වගේ නේද මල්ෂා? පිරිමි දැනගන්න ඕන කෙල්ලෙක්ට සූරතාන්තේ ලැබුණම තමයි එයා ඔයාට වැඩියෙන්ම ආදරේ කරන්නේ. ඉතින් අද අපි කතා කරපු මේ රහස් ටික කොල්ලෝ ටික අල්ලගත්ත කියලා මම හිතනවා. සූරතාන්තේ කියන්නේ නිකම්ම අවසානයක් නෙවෙයි. ඒක ආදරේ උච්චතම අවස්ථාව. අනිවාර්යෙන්ම දනුක. ඔබේ සහකාරියව තේරුම් ගන්න, එයාට සතුට දෙන්න, එතකොට ඔබේ ජීවිතේම සරාගිය වෙයි. අද අපේ වල් විහිළු වලට කවුරුත් අහිතක් හිතන්න එපා. මේවා ජීවිතේ ඇත්ත දේවල්.
එහෙනම් අපි ගියා. නැවතත් හෙට හමුවෙමු. මොකද කියන්නේ මල්ෂා? තව පාරක් කරලම අපි දෙන්නත් ගෙදර යමුද? මම නම් ඕකේ දනුක. එහෙනම් තව පාරක් කරලා මාව පිස්සු වැට්ටලම ගෙදරට ඩ්‍රොප් කරන්නකෝ. හැබැයි ගෙදර ගාවදී නම් ආයෙ කරමුද කියලා අහන්න එපා. ගෙදර මිනිස්සු ඉන්න. හරිද මෝඩයෝ?